මෙන්න මෙයාම මතකද ලංකාවේ බොහොම ප්‍රසිද්ධ හැමෝම දන්න ටොයටා වියෝස් කියන වාහනේ දැනට ලෝකෙ තියෙන අලුත්ම 4th generation ටොයටා වියෝස් එක තමයි ලංකාවේදී අපිට ටොයටා යාරිස් ඒටිව් කියලා හම්බ වෙන්නේ. මොකද්ද මේ වියෝස් එක යාරිස් වෙලා ඒටිව් කියලා අලුත් නමක් එක කතා වෙන මේ වාහනේ? එකතු වෙන්න අද DS7 එපිසෝඩ් එකත් එක්ක කතා කරමු brand new Toyota Yaris ATV එක ගැන. ඉතින් ඔයාලට මේ දැන් පේන්නේ 2025 Toyota GR Sport Yaris ATV Hybrid car එකක්. හැබැයි මේ වාහනය මේ විදිහටම Toyota Vios කියලා ලෝකේ සමහර රටවල් වල තියෙනවා. දැනට ලංකාවේ බොහොම බහුලව බලාගන්න හම්බ වෙන ගොඩක් Toyota මාදිලි තායිලන්තයෙන් තමයි ලංකාවට එන්නේ. මේ වාහනයත් ලංකාවට එන්නේ තායිලන්ඩ් වලින්. ඉතින් 2020න් පස්සේ Toyota Vitz නම Yaris වුණා වගේම 2022න් පස්සේ 4th generation Toyota Vios එකත් තායිලන්තයේදී Toyota Yaris sedan එක එහෙම නැත්නම් Toyota Yaris ATV විදිහට හඳුන්වන්න පටන් ගත්තා. මේ වාහනේ අද අපිට ලබා දුන්නේ නලින් ඔටෝ ආයතනයෙන්. හැමදම් වගේ හොඳම වාහන හොඳම මිලකට හොඳම සර්විස් එකක් එක්ක ගන්න තියෙන බොහොම හොඳ තැනක් විදිහට නලින් ඔටෝ ආයතනය අපිට හඳුන්වන්න පුළුවන්. පල්ලෙහා තියෙන ඩීටේල්ස් වලින් ඔයාගේ වාහනයත් වටිනා මිලකට ගන්න දැම්ම කතා කරන්න. මේ Yaris ATV එක ප්‍රධාන වශයෙන් trims level 5ක් බලා ගන්න පුළුවන්. basic trim එක වෙන sport ඊට පස්සේ smart premium night shade කියලා premium එකේම black spec එකක් වගේම ප්‍රමියම් ලක්ෂණ සහ HEV ප්‍රමියම් ට්‍රිම් එකත් ගන්න පුළුවන්. මීට අමතරව මිලෙන් වැඩිම ට්‍රිම් එක වෙන GR Sport Yaris ATV එකක් තියෙනවා. මේ අන්තිමට කිව්ව HEV ප්‍රමියම් සහ GR Sport එකේදී විතරක් අපිට 1.5 ලීටර් හයිබ්‍රිඩ් එන්ජින් එකක් හම්බ වෙනවා. මීට අමතරව අනිත් වාහනවලදී අපිට බලා ගන්න හම්බ වෙන්නේ 1.2 ලීටර් ෆුල් පෙට්‍රල් එන්ජින් එකක්. මේ වාහන දෙකේම performance details දැන් ඔයාලට ස්ක්‍රීන් එකෙන් බලා ගන්න පුළුවන්. නලින් ඔටෝස් ආයතනයේදී මේ හොඳම ට්‍රිම්ස් වෙන GR Sport ප්‍රීමියම් ලක්ෂරි සහ ප්‍රීමියම් කියන හැම ට්‍රිම් එකකදම වාහන ඔයාලට බලා ගන්න පුළුවන්. හැබැයි ඔයා මේ වාහනේ ගන්න හිතාන ඉන්නවා නම් මම මේ කිව්ව ට්‍රිම්ස් එහෙම නැත්නම් හොඳම ට්‍රිම්ස් වලින් වාහනේ ගන්න එක ගොඩක් නෝනට හුරු වෙනවා. මොකද මේ ට්‍රිම්ස් නොවන ස්පෝර්ට් සහ ස්මාර්ට් කියන ට්‍රිම්ස් වලදී ගොඩක් අඩු ඔප්ෂන්ස් තමයි හම්බ වෙන්නේ. මේ GR Sport එකත් එන්නේ ප්‍රීමියම් කියන ට්‍රිම් එකේදීම හම්බ වෙන ඔප්ෂන්ස් ටිකම තමයි. මීට අමතරව සුප්‍රසිද්ධ ගසෝ රේසිං ඩිපාර්ට්මන්ට් එකෙන් දායාද වෙලා තියෙන එක්ස්ටීරියර් සහ ඉන්ටීරියර් ස්ටයිලින් ෆීචර්ස් සහ එන්හාන්ස්මන්ට්ස් උත් හම්බ වෙනවා. මීට අමතරව ස්ටෑන්ඩඩ් ප්‍රීමියම් ට්‍රිම් එකේදී අපිට LED headlamps, daytime running lights එක්කම සහ follow me home කියන auto light control system එකත් හම්බ වෙනවා. මීට අමතරව මේ වාහනේදී additional GR Sport XTD features වෙන GR Sport badges, black front corners සහ grill එක වගේ දේවලුත් බලා ගන්න පුළුවන්. වාහනේ side view එකට ආවම අපිට full black roof එකක්, black side mirror caps එක indicator lights 16-inch wheels බලා ගන්න පුළුවන්. වාහනේ 160mm ground clearance එකක් වගේම 4.8m turning radius එකත් හම්බෙලා තියෙන එක නිසා ලංකාවේ පාර තොටේ බය නැතුව හසුරුවා ගන්න මේ වාහනයට පුළුවන්. rear design එකට ආවමත් LED lights, shark fin antenna එක, LED rear top mounted brake light එක, black spoil එක සහ GR bumpers එක බොහොම sporty interesting design එකක් මේ වාහනේ exterior එකට ලැබිලා තියෙනවා. ඉන්ටීරියර් එකට ආවමත් සුපුරුදු Toyota DNA මික්ස් වෙලා තියෙන ස්පෝර්ටි ඉන්ටීරියර් එකක් හම්බෙලා තියෙනවා. ඒ ඉන්ටීරියර් එක තවත් ඉන්ටරෙස්ටිං කරමින් GR badges සහ ඇඩිෂනල් ස්ටයිලිනුත් මේ පේන විදිහට බලා ගන්න පුළුවන්.
ඉන්ටීරියර් එක පුරාවටම සින්තටික් ලෙදර් සහ ෆැබ්‍රික් මික්ස් වෙන හොඳ අප්මාකට් ලුක් ඇන්ඩ් ෆීල් එකක් දෙන ඉන්ටීරියර් එකක් ට්‍රිම් ලෙවල් එක අනුව වෙනස් වෙන විදිහට ඔයාලට හම්බ වෙනවා. ලෙදර් කවර්ඩ් ස්ටීරිං වීල් එකක්, ඩෝර් ට්‍රිම්ස් ලෙදර් පැඩින් එක වගේම ගියර් නොබ් එකත් ලෙදර් කවර්ඩ් හම්බ වෙන නිසා බොහොම ලක්ෂරි ලුක් එකක් මේ වාහනේට ඇඩ් කරන්න Toyota සමත් වෙලා තියෙනවා. ඩුවල් මල්ටිෆන්ක්ෂන් ස්ටීරිං වීල් එකක් හම්බ වෙනවා වගේම 7-inch කලර් ඩිස්ප්ලේ එකක් තියෙන කොක්පිට් ස්ක්‍රීන් එකක් සහ 9-inch ටච් ස්ක්‍රීන් එකකුත් හම්බෙලා තියෙනවා. HEV ප්‍රීමියම් මොඩල් එකේදී විතරක් 10.1-inch ටච් ස්ක්‍රීන් එකක් වගේම වයර්ලස් චාර්ජර් එකකුත් හම්බ වෙනවා. ස්ටෑන්ඩඩ් Apple Car Audio සහ Android Auto, USB සහ Bluetooth උත් බලා ගන්න පුළුවන්. හැම වාහනයකම 6 speaker sound system එකක් තියෙනවා. සිංගල් ක්ලයිමට් කන්ට්‍රෝල් සිස්ටම් එකක් පිටිපස්සට AC ලුවර්ස් එක්කම හම්බෙලා තියෙනවා. ඒ වගේම push start, auto windows, anti-glare mirrors, air purity control system එකක් වගේම 64 multicolor ambient light system එකක් වගේ බොහොම හොඳ options මේ වාහනේදී බලා ගන්න පුළුවන්. වාහනේ driving සහ safety ගැන කතා කරොත් ප්‍රධාන driving modes තුනක් eco, normal සහ power යනුවෙන් හම්බෙලා තියෙනවා. ඒ වගේම electronic parking brake එකක්, auto brake hold එකම හම්බෙලා තියෙනවා. මේ ඔප්ෂන් එක මුලින්ම යුරෝපියන් වාහනවල විතරක් බලා ගන්න හම්බ වෙච්ච ඔප්ෂන් එකක්. මේට අමතරව front side සහ side curtain airbags, blind spot monitoring, cruise control, ABS, traction control, hill start assist, lane departure warning ඇතුළු සියලුම ස්ටෑන්ඩඩ් ෆීචර්ස් උත් මේ වාහනෙන් හම්බ වෙනවා. ඉතින් ලංකාවේ එදම් මෙදතුර මිලෙන් අධිකම බදුත් එක්ක ගන්න වෙන මේ වාහන අතරේ මේ තායිලන්තයෙන් ආවත් මේ කියන Toyota Yaris RT වාහනය ඕවරෝල් හැම පැත්තම කවර් කරන ඉතා විශේෂ වගේම හොඳ වාහනයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ වාහනය ගැන ඔයාලා මොකද හිතන්නේ කියලා පල්ලෙහාන් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මේ වාහනේ ඔයාගේ කරගන්න කැමති නම් පල්ලෙහාන් පේන නම්බර්ස් වලට කතා කරලා නලින් ඔටෝ ආයතනත් එක්ක එකතු වෙන්න පුළුවන්. තවත් මාකට් එකේ තියෙන Toyota Yaris ATIV ගැන හොයලා බලන්න priya7.com අපේ වෙබ්සයිට් එකට ගියොත් ඔයාලට පුළුවන්. මේ වෙනකන් අපිත් එක්ක රැඳී සිටියාට බොහොමත්ම ස්තුතියි. මේ වගේ වීඩියෝස් අපි දිගටම අරන් යන නිසා subscribe කරලා bell icon ගෙබෝත් මේ හැම වීඩියෝ එකක්ම ඔයාට බලන්න පුළුවන්. නලිනට ආයතනයත් අපේ ස්තුතිය පුද කරන ගමන් අපි අදර ගිහින් එන්නම් මේ ඔබේ වාහන සිහිනය සැබෑ කරන ලංකාවේ එකම 7 රිය 7 සමගින් මම නිපුල් දේමින්ද.